හරි. මෙසේජ් එකක් දාන්න බලන්න ඇහෙනවද පේනවද කියලා. පැහැදිලිව ඇහෙනවද? පැහැදිලිව පේනවද කියලා මෙසේජ් එකක් දාන්න. හොඳයි මේ අද එහෙනම් අපි සාකච්ඡා කරන්න යන්නේ 10 11 ශ්‍රේණි දෙකටම අදාළ වෙන පරිදි සමීකරණ පාඩමේ සමගාමී සමීකරණ විසඳීම කියන කොටස. 10 11 ශ්‍රේණි දෙකටම අදාළව සමගාමී සමීකරණ විසඳීම කියන කොටස ආවරණය කරනවා පාඩමින්. එතකොට අද දවස් ඇතුළත මේ පැය කිහිපයේදී සමගාමී සමීකරණ වලට අදාළව සියලු සිද්ධාන්ත කතා කරලා විභාග මට්ටමට එනකන් අපි ගණන් හදන්න තමයි යන්නේ. හරිද? හරි. එහෙනම් නැත්නම් මෙසේජ් එකක් දාන්න. හරි. හරි. සමගාමී සමීකරණ විසඳීම බලන්න ටියුට් එක සමගාමී සමීකරණ විසඳීම පුතේ දැන් සමගාමී සමීකරණයක් කියන්නේ මොකක්ද? බලන්න අපිට සමීකරණයක් දීලා නොදන්නා පදයක් ඇතුළත් නොදන්නා පද එකක් ඇතුළත් සමීකරණයක් දීලා සමීකරණ විසඳන්න කිව්වොත් අපි මොකද්ද කරන්නේ? අර නොදන්නා පදය උක්ත කරගෙන හිටන් ඒකට අපි උත්තරයක් ගන්නවා. කියන්නේ මේ හිතන්නකෝ x ධන 2 සමානයි 3යි කියලා දීලා තියෙන ඔන්න සමීකරණය. අපිට පුළුවන් මේක විසඳන්න කියලා දීලා තිබ්බොත් x උක්ත කරගෙන x තගයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? දෙක අනිත් පැත්තට ගෙනියනවා. x සමානයි 3 ඍණ 2. එහෙනම් x සමානයි පිළිතුර එනවා 1යි කියලා. හරි. දැන් ඊළඟට ඔයගොල්ලෝ හිතන්න අපිට තවත් ආකාරයේ මෙන්න මේ වගේ සමීකරණයක් දීලා තිනවා x ධන 2y සමානයි 4යි කියලා. මේ වගේ සමීකරණයක් විසඳන්න කියලා දුන්නොත් බලන්න මේ සමීකරණේ x කියන්නේ අපි නොදන්න පදයක් සහ y කියන්නේ ඒ වගේම නොදන්න පදයක්. එහෙනම් මේ සමීකරණේ තියෙනවා නොදන්නා පද දෙකක්. හරි. මේ සමීකරණ නොදන්නා පද දෙකක් තියෙනවා. දැන් හිතන්න x ට උත්තරයක් ගන්න කියලා අපිට කියනවා. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මේ 2යි y කියන එක අනිත් පැත්තට ගෙනියන්න ඕනේ. එතකොට එනවා x සමානයි 4 ඍණ 2යි y කියලා. එතකොට අපි මේ y කියන පදේ දන්නෙත් නැහැ. හරි. y කියන්නේත් අඥාතයක්. එහෙනම් අපිට x-ට නියත උත්තරයක් ගන්න බෑනේ මේ වගේ වෙලාවෙ. මේ වගේ අඥාත පද දෙකක් තියෙනකොට අපිට x-ට සහ x-ට හෝ y-ට පිළිතුරක් ගන්න බෑ විසඳලා. අන්න ඒ වගේ වෙලාවට කොහොමද අපි කරන්නේ? අපිට අවශ්‍ය වෙනවා x සහ y ඇතුළත් සමීකරණ දෙකක්. සමීකරණ දෙකක් අවශ්‍යයි x සහ y ඇතුළත්. ඒ වගේ වෙලාවට අපි මොකද්ද කරන්නේ? x සහ y ඇතුළත් සමීකරණ දෙකක් ගොඩනගාගෙන ඒ සමීකරණ දෙක ඇසුරෙන් තමයි x සහ y-ට පිළිතුරු ගන්න. ඔන්න ඔය දෙයට කියනවා අපි සමගාමී සමීකරණ විසඳීම කියලා. හරිද? මොකද්ද සමගාමී සමීකරණ විසඳීම කියලා කියන්නේ? සමීකරණයක අපි නොදන්නා පද දෙකක් තියෙනකොට යම් කිසි සමීකරණයක අපි නොදන්නා පද දෙකක් තියෙනකොට ඒ අදාළ නොදන්නා පද දෙකට පිළිතුරක් ගැනීම සඳහා සමීකරණ යුගල දෙකක් ගොඩනගා ගන්න ඕනි. ඒ සමීකරණ යුගල දෙක ගොඩනගාගෙන විසඳන එකට කියනවා අපි සමගාමී සමීකරණ විසඳීම කියලා. හරිද? තේරුණාද? මෙසේජ් එකක් දාන්න තේරුණාද කියලා? හරි. අපි ගමු සරල සමීකරණ දෙකක්. හරිද? සරල සමීකරණ දෙකක් කරන් පහසුවෙන් විසඳන ආකාරය බලමු. බලන්න දැන් s ධන y සමානයි 3යි කියලා සමීකරණයක් අපිට දීලා තියෙනවා. සහ 2යි x සමානයි 2යි x ධන 5යි y සමානයි
18යි කියලා. ඔන්න දැන් සමීකරණ දෙකක් අපිට දීලා තියෙනවා. නොදන්නා පද දෙකක් තියෙනවා. නොදන්නා පද දෙකක් තියෙනවා සමීකරණ විසඳන්න අපිට අනිවාර්යෙන් සමීකරණ ඒ නොදන්නා පද දෙක ආශ්‍රිත සමීකරණ දෙකක් අවශ්‍යයි. අපිට සමීකරණ දෙකක් දීලා දෙනවා x ධන y සමානයි 3 සහ x ධන 2යි x ධන 5යි y සමානයි 18යි කියලා සමීකරණ දෙකක් දීලා දෙනවා. පුතේ සමගාමී සමීකරණ විසඳනකොට අපිට තියෙන්නේ පියවර දෙකයි. හරි. මේ පියවර දෙක දන්නවා නම් ඕගොල්ලන්ට සමගාමී සමීකරණ විසඳන්න පුළුවන්. හරිද? සමගාමී සමීකරණ විසඳන්න පුළුවන්කේ වාසි මොනවද? ඔයගොල්ලන්ට සමගාමී සමීකරණ වලින් O level exam එකේ එසේ ප්‍රශ්නයක් එනවා. හරිද? දෙක කොටසට ප්‍රශ්නයක් එනවා. ඔව්. ලකුණු 10ක එසේ එකක් එනවා සමගාමී සමීකරණ විසඳන්න දෙන්න. අපි මූලික අධ්‍යයනයේ ඉඳලා විභාග මට්ටම දක්වා ගණන් ටික සාකච්ඡා කරමු. හරිද? දැන් මේ වගේ සමගාමී සමීකරණ දෙකක් දීලා තියෙනකොට බලන්න කොහොමද විසඳන්නේ කියලා. පළවෙනි පියවර තමයි හොඳට අහගෙන ඉන්න. හරිද? පළවෙනි පියවර තමයි මේ සමගාමී සමීකරණ දෙකේ එක් නොදන්නා පදයක කියන්නේ එක් අඥාතයක සංගුණක සමාන කරගන්න ඕනේ. මොකක්ද ඒ කිව්වේ? එක අඥාතයක එක්කෝ x ගේ එහෙම නැත්නම් y ගේ. x අපි ගන්නමු මේ උදාහරණෙදී x ගමු. හරිද? x ගේ සංගුණකය සමාන කරගන්න ඕනේ. බලන්න දැන් පළවෙනි සමීකරණේ x ධන y සමානයි 3යි කියන සමීකරණ එක කියලා ගත්තොත් 2x ධන 5යි y කියන සමීකරණ දෙක කියලා ගත්තොත් මේ එක කියන සමීකරණය x ගේ සංගුණකය එකයි. x ඉස්සරහා මුකුත් නැහැ කියලා කියන පදයක් x ගේ සංගුණකය එකයි. හරිද? මේ අඥාත පදයෙන් ඉස්සරහා තියෙන ඉලක්කමට අපි කියනවා සංගුණකය කියලා. හරිද? එතකොට x ගේ සංගුණකයේ පළවෙනි සමීකරණය 1. දෙවෙනි සමීකරණය x ගේ සංගුණකය මොකක්ද එහෙනම්? දාන්න මැසේජ් එක. ඔව්. දෙවෙනි සමීකරණය x ගේ සංගුණකය 2. හරි? එහෙනම් අපි දැන් මොකද්ද කරන්න ඕනේ? පළමුව පියවර තමයි x ගේ හෝ y ගේ සංගුණක සමාන කරගන්න ඕනේ මේ සමීකරණ දෙකේදීම. අපිට පුළුවන් පළවෙනි සමීකරණේ දෙකකින් වැඩි කරන්න. ඇයි ඒ? අපිට පුළුවන් මේ s ගේ ඉස්සරහා තියෙන්නේ සංගුණකේ 1 අපිට පුළුවන් 1 දෙකෙන් වැඩි කරලා 2 බවට පත් කරගන්න. එහෙනම් මෙයාව දෙකෙන් වැඩි කරගත්තොත් අන්න දෙවෙනි සමීකරණේ මෙන්න මෙයාගේ සංගුණකයට සමාන වෙනවා. එහෙනම් මොකද කරගන්න ඕනේ? මෙන්න මේ x කියන එක්කෙනා දෙකෙන් වැඩි කරගත්තොත් මේ සංගුණක දෙක සමාන වෙනවා s ගේ. අපිට එහෙම s ගේ විතරක් වැඩි කරන්න බෑ දෙකෙන්. ඇයි හේතුව? මේ x බැඳිලා තියෙන්නේ මෙන්න මේ කියන සම්පූර්ණ සමීකරණයත් එක්ක. ඒකින්ද අපි කරන්න ඕනි මෙහෙම මෙයා ගාවින් ලාහවට වැඩි කළා දැම්මම හරියන්නේ නැහැ. ඔය හොරාට වැඩි කළා දානවා වගේ දෙක දාගත්ත කියලා හරියන්නේ නැහැ. අපි මොකද්ද කරන්න ඕනි? එහෙනම් මෙයාගේ මේ එක කියන සංගුණකය දෙක බවට පත් කරන් දෙකෙන් වැඩි කරගන්න ඕනි නිසා අපිට සිද්ධ වෙනවා මෙන්න මේ පළවෙනි සමීකරණයම දෙකෙන් වැඩි කරගන්න. හරිද? අපි ඒක ලියමු පළමු සමීකරණය. රවුම් කරලා දාගන්න ඕනේ පළමු සමීකරණය වැඩි කරනවා දෙකෙන්. එතකොට මොකද වෙන්නේ? හා මේ පැත්ත දෙකෙන් වැඩි වුණාම මොකද වෙන්නේ? දේවතාවක් x ධන y සමානයි 3 වැඩි කිරීම 2. සමාන ලකුණෙන් දකුණු පැත්ත සහ සමාන ලකුණෙන් වම් පැත්ත කියන දෙකම අපි දෙකෙන් වැඩි කරගන්න ඕනේ. ඒක තමයි මේ ලියුවේ. හරිද? එහෙනම් දෙකෙන් වැඩි කරගත්තාම පස්සේ අපිට ලියන්න පුළුවන් 2x ධන 2y සමානයි 6යි කියලා. මේ ආවේ අපිට අලුත් සමීකරණයක්. එහෙනම් අපිට පුළුවන් මේක තුන්වෙනි සමීකරණය කියලා ලියන්න. මේක තමයි පළවෙනි පියවර. පළවෙනි පියවර මොකද්ද? x ගේ හෝ y ගේ xy නෙමෙයි. දීලා තියෙන අඥාත පද දෙකෙන් එකක xy වෙන්නත් පුළුවන් z වෙන්නත් පුළුවන්. මෙතන දීලා තියෙන අඥාත පද දෙකෙන් එකක සංගුණක සමාන කරගන්න ඕනේ. හරිද? මෙන්න පළවෙනි පියවර. මොකද්ද? සමගාමී සමීකරණ යුගලයේ සමගාමී සමීකරණ යුගලයේ එක් අඥාත පදයක සංගුණක අපි සමාන කරගන්න ඕනේ පළවෙනි පියවර. දෙවෙනි පියවර මොකද්ද? සංගුණක සමාන කරගත්තාන් දැන් අපි ඉස්සරහට යන්න මෙන්න මේ දෙක සමීකරණය සහ තුන සමීකරණය කියන දෙකත් එක තමයි අපි ඉස්සරහට යන්නේ. හරි? සංගුණක සමාන කරගත්තා. දැන් දෙවෙනි පියවර තියෙන්නේ. දෙවෙනි පියවර මොකද්ද? දෙවෙනි පියවරේදී කරන් තියෙන්නේ සංගුණක සමාන කරගත් පද දෙකේ හරිද? සංගුණක සමාන කරගත් පද දෙකේ කියන්නේ මෙන්න මේ 2x කියන පද දෙකේ මෙයාගේ ලකුණ සමාන නම් මොකද කරන්නේ? අපි සමීකරණ දෙක අඩු කරන්න ඕනේ. ලකුණ අසමාන නම් මොකද කරන්නේ? සමීකරණ දෙක එකතු කරන්න ඕනේ. ලකුණ කියලා කිව්වේ මොකද්ද?
මේ ඉස්සරහින් තියෙන ධන හෝ ඍණ ලකුණ. බලන්න දැන් 2s ගේ මෙයාගේ තියෙන ඉස්සරහින් ධන ලකුණක්. මෙතනක් තියෙන 2s ගේ ධන ලකුණක්. එහෙනම් ලකුණ සමාන නම් අපි මොකද්ද කරන්න ඕනි? නෝට් එකේ තියෙනවා. ලකුණ සමාන නම් මොකද්ද කරන්න ඕනි? අඩු කරන්න ඕනි. ලකුණ සමාන නම් වැඩි එකෙන් අඩු එක අඩු කරන්න ඕනි. හරිද? මෙතන 18යි මෙතන 6යි. එහෙනම් අපි දෙකෙන් 3 අඩු කරන්න පුළුවන්. ලකුණු අසමාන වුණොත් ඒ කියන්නේ මොකද්ද? මෙතන ලකුණු ධන වෙලා මෙයාගේ ලකුණ ඍණ වුණා කියලා හිතන්න ඔය. මෙතන ලකුණු ධන මෙයාගේ ලකුණ ඍණ. එහෙම වුණොත් මොකද කරන්නේ? එහෙම වුණොත් සමීකරණ දෙක එකතු කරනවා. හරිද? එහෙම වුණොත් සමීකරණ දෙක එකතු කරනවා. දැන් මේ තියෙන පළමු පියවර. පියවර 1 තමයි මෙතෙන් දෙනකන් අපි ආවේ. මේ තියෙන පියවර 1. දැන් බලන්න පියවර 2. පියවර දෙකෙන් අපි කරන්නේ මොකද්ද? සංගුණක සමාන කරගත් පද දෙකේ ලකුණු සමාන නම් අපි වැඩි එකෙන් අඩු සමීකරණේ අඩු කරලා දානවා. ලකුණු අසමාන නම් අපි සමීකරණ දෙක එකතු කරනවා. එහෙනම් දැන් මොකද කරන්නේ? මේ අවස්ථාවේදී කරන්න ඕනේ සමීකරණ දෙක එකතු කරන්න ඕනේ වැඩි එකෙන් අඩු එක. වැඩි සමීකරණේ 2 අඩු එක 3. එහෙනම් අපි ලියා ගන්නවා දෙවෙනි සමීකරණයෙන් දෙකෙන් අඩු කරනවා තුන්වන සමීකරණේ. හරි. දෙකෙන් 3 අඩු කරනවා. බලන්න දෙවෙනි සමීකරණේ මේ පැත්තේ තියෙනවා 2x ධන 5y. හරිද? 2x ධන 5y මෙයාගෙන් අඩු කරනවා නම් අපි මේ එක පදයක් නෙමෙයි දැන් මෙතන තියෙන්නේ. ඒකින්ද වරහණක් අනිවාර්යයෙන්ම දාගන්න ඕනේ. හරිද? මේ පද දෙකෙන් අඩු කරන්න ඕනි 2x ධන 2y. සමාන ලකුණෙන් අනිත් පස මොකක්ද තියෙන්නේ? දෙවෙනි සමීකරණ 18 18 ඍණ 6. ඇයි 18 ඍණ 6 කියලා ගත්තේ? මොකද අපි දෙවෙනි සමීකරණයෙන් තමයි තුන්වෙනි සමීකරණය අඩු කරන්නේ. එහෙනම් සමාන ලකුණෙන් වම් අත පැත්තේ තියෙන ටික වෙනම අඩු කරනවා. වම් අත පැත්තේ තියෙන පද යුගල් ටික වෙනම අඩු කරන්න ඕනේ. දකුණු අත පැත්තේ තියෙන පද යුගල් ටික වෙනම අඩු කරන්න ඕනේ. මේ පැත්තේ තියෙනවා දෙවෙනි සමීකරණය 2x ධන 5y. එයාගෙන් අඩු කරන්න ඕනේ තුන්වෙනි සමීකරණේ. තුන්වෙනි සමීකරණය මේ පැත්තේ තියෙන්නේ මොකද්ද? 2x ධන 2y. හරි. දැන් බලන්න ඕන තවත් තැනක් යනවා අපිට හැමතිස්සෙම සුළු කිරීම වලදී වැරදෙන. මෙතන තියෙන්නේ වරහණක්. වරහණ එළියෙන් ඍණ ලකුණක් තියෙනවා. වරහණට එළියෙන් ඍණ ලකුණක් තියෙනවා කියන එකෙන් කියවෙන්නේ මොකද්ද? මේ ඍණ ලකුණෙන් වරහණ ඇතුලේ තියෙන සියලුම සංඛ්‍යා ගුණ කරන්න කියන එක. හරිද? මේ වරහණෙන් කියවෙන්නේ වරහණ ඇතුලේ තියෙන සියලුම සංඛ්‍යා මෙන්න මේ ඍණ ලකුණෙන් ගුණ කරන්න ඕනි කියන එක. මම පොඩි තියරියක් මතක් කරලා දෙන්නම්. ගුණ කරනකොට ලකුණු සම්මුතිය. හරිද? ගුණ කරද්දී ලකුණු සම්මුතිය මොකද්ද? සමාන ලකුණු ගුණ කරොත් අවසාන පිළිතුරු ධන වෙනවා. සමාන ලකුණු කියන්නේ මොකද්ද? ඍණයි ඍණයි ගුණ කරොත් ඍණ ගුණ කිරීම ඍණ. එහෙනම් අවසාන ලකුණ ධන වෙනවා. මේ සමාන ලකුණු ගුණ කරොත් අවසාන පිළිතුර ධන වෙන්න ඕනි. සමාන ලකුණු කියන්නේ ධන ගුණ කිරීම ධන. ලකුණු දෙකම සමානයි. එහෙනම් අවසාන පිළිතුර වෙන්න ඕනි ධන. ඒ වගේම තමයි ලකුණු අසමානයි නම් අවසාන පිළිතුර ඍණ විය යුතුයි. ධනයි ඍණයි ගුණ කරොත් ලකුණු අසමානයි. ලකුණු වෙනස් නම් අවසාන පිළිතුර ඍණ විය යුතුයි. හරිද? ඍණයි ධනයි ගුණ කරා අවසාන පිළිතුර ඍණ වෙන්න ඕනි. එහෙනම් බලන්න ඍණ ගුණ කිරීම 2x. මෙතන ලකුණක් නැහැ කියන්නේ ධන 2x. එහෙනම් ඍණයි ධනයි ගුණ වුණාම මොකක්ද දෙන්නේ අවසාන පිළිතුර? ඍණ වෙන්න ඕනි. මෙතන ඍණයි ධනයි ගුණ වුණාම අවසාන පිළිතුර ඍණ වෙන්න ඕනි. එහෙනම් වරහාන සුළු කරලා බෙදාගමු. 2x ධන 5y ඍණ ලකුණෙන් වැඩි කරනවා ඍණ 2x. ඍණ ලකුණෙන් වැඩි කරනවා ධන 2y. එහෙනම් ඍණ 2y. මේ පැත්ත සුළු වුණාන් පස්සේ 18 ඍණ 6. 18 ඍණ 6 කියන්නේ 12යි. දැන් බලන්න මෙතන තියෙනවා ධන 2x. මෙතන තියෙනවා ඍණ 2x. ධන 2x ට ඍණ 2x කපල යනවා. මෙතන තියෙනවා 5y. මෙතන තියෙනවා ඍණ 2y. එහෙනම් මේ පැත්ත ඉතුරු වෙනවා 3y සමානයි 12යි කියලා. දැන් y මේ පැත්තට මේ පස y තනි කරගන්න අපි දෙපැත්තම 3ෙන් බෙදන්න ඕනේ. 3ට 3 1යි 12ට 3 4යි y සමානයි 4යි කියලා පිළිතුර එනවා.
හරිද? y සමානයි 4යි කියලා පිළිතුර ලැබුණා. දැන් මොකද කරන්නේ? මේ අපි ගත්ත කැමති සමීකරණයකට y ට ආදේශ කරනවා 4 කියන එක. මම එකට y ආදේශ කරන්නම්. හරි. එකට y ආදේශ කරොත් අපිට x හොයාගන්න පුළුවන්. එකට y ආදේශයෙන් ආදේශයෙන් බලන්න. එකට y ආදේශයෙන් එක කියන සමීකරණ ගන්නවා x ධන y සමානයි 3යි කියලා. ආ x ධන y වෙනුවට දානවා 4 සමානයි 3යි. දැන් මොකද කරන්නේ? x තනි කර ගන්න ඕනේ. x තනි කර ගන්න නම් 4 අනිත් පැත්තට ගෙනියනවා. 4 අනිත් පැත්තට ගෙනියනොත් ධන 4ක් මෙතන තියෙන්නේ. සමාන ලකුණේ අනිත් පැත්තට ගෙනියනොත් ඍණ 4ක් පාඩපත් වෙනවා. එහෙනම් x සමානයි 3 ඍණ 4 x සමානයි ඍණ 1යි. හරි. x සමානයි ඍණ 1යි කියලා පිළිතුර අපිට එනවා. තේරුණානේ සමගාමී සමීකරණ යුගලයක් කොහොමද සුළු කරන්න කියලා. සමගාමී සමීකරණ විසඳීම බලන්න පියවර 1. ආයි මතක් කරගන්න. පියවර 1 සමීකරණ යුගලයේ බලන්න පියවර 1 සමීකරණ යුගලයේ හරි මං කියා දෙන්න. සමීකරණ යුගලයේ අඥාත පද දෙකක x සංගුණකය සමාන කරගන්න ඕනේ. මම මෙතෙන්දී සමාන කරගත්තේ x වල සංගුණකය. ඔයාට ඕන නම් අපිට y වල සංගුණකය සමාන කරගන්නත් පුළුවන්. y වල සංගුණකය සමාන කරගන්න මොකද කරන්න ඕනේ? දැන් මෙතන තියෙන්නේ y ගේ සංගුණකය 5. මෙතන තියෙන්නේ 1. එහෙනම් අපිට පුළුවන් මෙන්න මෙයාව 5න් වැඩි කරන්න. එයාව 5න් වැඩි කරනවා කියන්නේ පළමු සමීකරණයම 5න් වැඩි කළ යුතුයි. හරිද? පළමු සමීකරණයම 5න් වැඩි කරන්න ඕනේ. එහෙම 5න් වැඩි කරොත් හිතින් ගන්න මෙතෙන් දෙනවා 5x. y ගාවටත් එනවා 5x. 3 වැඩි වෙන්න ඕනි 5න් 15යි කියලා එනවා. දැන් බලන්න ඊගාවට සමාන කරගත් සංගුණකවල ලකුණු සමානයි නම් මොකද කරන්නේ දෙවෙනි පියවරේ? සමාන සංගුණකවල ලකුණු සමානයි නම් වැඩි එකකින් අඩු කරන්න ඕනේ. හරිද? මෙයාගෙත් එන්නේ එතකොට 5යි මෙයාටත් එන්නේ 5යි. දෙකේම ධන. එහෙනම් අඩු කරන්න ඕනේ. මොකෙන්ද අඩු කරන්නේ? වැඩි එකෙන් අඩු එක. මෙයාට තියෙනවා 18ක් මෙයාට තියෙනවා 15ක්. එහෙනම් දෙකෙන් 3 අපි අඩු කරමු. හරිද? ඒ විදිහට උත්තරයක් ගන්න පුළුවන්. ඒත් එන්න මේ පිළිතුරු ටික තමයි. පිළිතුරු ටිකම තමයි. හරිද? දැන් අපි කරේ මොකද්ද? s ගේ සංගුණකය සමාන කරගත්තා. s ගේ සංගුණකය සමාන කරගන්නකොට මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ එක කියන සමීකරණය දෙකෙන් වැඩි කරගන්න ඕනේ. හරි? එක කියන සමීකරණය දෙකෙන් වැඩි කරගන්න ඕනේ. එතකොට අපිට එනවා 2x ධන 2y සමානයි 6යි කියලා. මේක අලුත් සමීකරණයක්. එහෙනම් අපි යට අලුත් නම්බරයක් දාගන්නවා. එයි මම 3 කියන එක දැම්මේ. අපි 1 සහ 2 කියන ඉලක්කම් දෙකම භාවිතා කරලා දිනවා. එහෙනම් අපි යට 3 කියලා දාගන්නවා. හරි? එයාට 3 කියලා දාගත්තා. දැන් මොකද කරන්න තියෙන්නේ? සමාන කරගත් සංගුණක දෙක සමාන කරගත් අඥාත දෙකේ සංගුණක දෙක සමානයි නම් අඩු කරනවා. වෙනස් නම් එකතු කරනවා. මේ දෙන්නේ සංගුණක වල ලකුණු සමානයි. එහෙනම් වැඩි එකෙන් අඩු එක අඩු කරන්න ඕනි. වැඩි එකෙන් අඩු සමීකරණය අඩු කරන්න ඕනි. වැඩි එක තමයි ඉස්සරහට එන්නේ. හරි. මෙන්න පියවර දෙකට ගියා. දෙවෙනි සමීකරණය තුන්වෙනි සමීකරණය අඩු කරා. ඇයි ඒ දෙවෙනි සමීකරණයේ තියෙන්නේ 18යි තුන්වෙනි සමීකරණය 6යි. එහෙනම් වැඩි එක්කෙනා දෙවෙනි සමීකරණය දෙකෙන් 3 අඩු කරලා දැම්මා. අඩු කරද්දී මොකද කරන්නේ? සමාන ලකුණෙන් අනිත් පැත්තේ තියෙන පද ටික වෙන වෙනම අඩු කරන්න ඕනේ. දෙවෙනි සමීකරණය සමාන ලකුණෙන් වම් පැත්තේ තියෙන 2s ධන 5y. මෙන්න මේ මුළු කොටසෙම අපි අඩු කරන්න ඕනේ. තුන්වෙනි සමීකරණය සමාන ලකුණෙන් අනිත් පැත්තේ තියෙන පද ටික. මෙයා එක පදයක් නෙමෙයි හින්දා අපි වරහණක් දාලා තමයි අඩු කිරීම දාන්නේ. මෙන්න මේ පද දෙකෙන් අඩු වෙන්න ඕනි. මෙන්න මේ කියන තුන්වෙනි පදේ වම් පැත්තේ තියෙන පද දෙක. 2s ධන 2y. ඒ දෙන්නම අඩු වෙන්න ඕනි කියන අර්ථයෙන් තමයි වරහණක් දාලා අඩු කිරීම දැම්මේ. වරහණක් ඉස්සර අඩු කිරීම තියෙන එකෙන් කියවෙන්නේ මොකද්ද? ඍණ ලකුණෙන් මේ දෙකම ගුණ කරන්න කියන එක. ධන තිබ්බත් එහෙමයි. වරහණක කියවෙන්නේ මේ ඉස්සරහා තියෙන පදෙන් ගුණ කරන්න කියලා. එහෙනම් මෙතන තියෙන ඍණ පදයක්. ඍණ පදෙන් අපි ගුණ කරන්න ඕනේ. එතෙන්දී අපි දෙයක් දැනගන්න ඕනි. සමාන ලකුණු ගුණ වෙනවා නම් අවසාන පිළිතුර එන්නේ ධන පිළිතුර. සමාන ලකුණු ගුණ වෙනවා නම් අවසාන පිළිතුර එන්නේ ධන පිළිතුරක්. සමාන නොවන ලකුණු අසමාන ලකුණු ගුණ වෙනවා නම් අවසාන පිළිතුර එන්නේ ඍණ පිළිතුරක්.
අන්න ඒ විදිහට අපි මෙයාව ගුණ කරලා ගත්තා. 2s ධන 5y ඒ විදිහම ලියාගත්තා. ඍණ ලකුණෙන් වරහන සුළු කළා. ඍණ 2s ඍණ 2y සමානයි 12 බවට පත් කරගත්තා. ඊළඟට 3y සමානයි 12යි. දෙපසම 3ෙන් බෙදලා y සමානයි 4යි කියලා පිළිතුරක් ගත්තා. තේරුණාද දෙන්න දාන්න මෙසේජ් එක? හරි. y ට පිළිතුරක් ගත්තා. එහෙනම් අපිට පුළුවන් අපි ලබාගත් ඕනම සමීකරණයක් 1ට හෝ 2ට හෝ 3ට මේ y ව ආදේශ කරලා x තනි කරලා s ට උත්තරයක් ගන්න. එහෙනම් අපිට x සමානයි ඍණ 1යි සහ y සමානයි 4යි කියලා පිළිතුරු ලැබිලා දෙනවා. ඔය විදිහට තමයි ඕනම සමගාමී සමීකරණයක් සොලු කරන්නේ. විසඳන්නේ ඔය පියවර දෙක යටතේදී. හරිද? හරි. එහෙනම් දැන් හදන්න ටියුට් එකේ පළවෙනි ප්‍රශ්නේ A වල පළවෙනි රෝම ඉලක්කම හදන්න. බලන්න. ටියුට් එක ගන්න. පළවෙනි ප්‍රශ්නේ A කොටසේ පළමු රෝම ඉලක්කම x ධන 2y සමානයි 3යි 2යි x ධන 3යි y සමානයි 4යි. ඕක හදන්න. හදලා දාන්න ඉක්මනට උත්තර දාන්න. y සමානයි 4. හරි. බලන්න මම කරන්නේ මොකද? පළවෙනි පියවර සංගුණක සමාන කරගන්න ඕනේ. හරි. පළවෙනි පියවර සංගුණක සමාන කරගන්න ඕනේ. එහෙනම් පළමු සමීකරණය සහ දෙවෙනි සමීකරණය කියලා නම් කරගත්තා. මොකද්ද කරන්න පුළුවන් අපිට? පළවෙනි සමීකරණය දෙකෙන් වැඩි කරලා x ගේ සංගුණකයේ දෙක බවට පත් කරගන්න පුළුවන්. මෙයාට සමාන කරගන්න පුළුවන්. එහෙනම් මොකද කරන්නේ? පළමු සමීකරණය වැඩි කරනවා දෙකෙන්. හරි. දෙක වැඩි කිරීම x ධන 2y සමානයි 3 වැඩි කිරීම 2 සමාන ලකුණ මේ පැත්ත දෙකෙන් වැඩි කරගත්තා. අනිත් පැත්තත් දෙකෙන් වැඩි කරගත්තා. මේ පැත්ත මම එකපාර සුළු කරලා දාන්නම්. 2යි s ධන 4යි y සමානයි 6යි කියලා. ඔන්න අලුත් සමීකරණයක් ආවා. අපි යාට අලුත් නම්බරයක් දෙනවා. එයාව අපි නම් කරනවා 3 කියලා. බලන්න දෙවෙනි පියවර මොකද්ද දැන්? මේ දෙකේ ලකුණ බලන්න. ලකුණ තියෙන දෙන්නගෙම ධන. එහෙනම් වැඩි එක්කෙනාගෙන් අඩු එක්කෙනා අඩු කරගන්න. දැන් මෙතෙන්දි වැඩි එක්කෙනා 6. එයාගෙන් අඩු කරන්න ඕනි 4 කියන එක. එහෙනම් 3ෙන් 2 අඩු කරන්න ඕනි. 3 සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කරනවා. හරිද? 3 සමීකරණයේ මේ පැත්තේ තියෙනවා 2x ධන 4y. එයාගෙන් අඩු කරනවා 2s ධන 3y. 2s ධන 3y සමානයි 3ෙන් 2නේ අඩු කරන්නේ. එහෙනම් 6ෙන් 4ක් අඩු කරනවා. 6ෙන් 4ක් අඩු කරනවා. හරිද? මම ඉතිරි ටික මෙතනින් ලියන්න. පේනව නේද? ඔව්. ඍණ ලකුණෙන් වැඩි කරගන්න ඕනේ වරහන. එතකොට එනවා මේ පද දෙක අපි එහෙම ලියා ගන්නවා. 2x ධන 4y ඍණ වැඩි කිරීම ධන 2x. ඍණ 2x. ඍණ වැඩි කිරීම ධන 3y. ඍණයි ධනයි. අවසාන පිළිතුර ඍණ විය යුතුයි. ලකුණු අසමානයිනේ. එහෙනම් ඍණ 3y. සමාන ලකුණ මේ පැත්ත 6 ඍණ 4. පිළිතුර 2. එහෙනම් 2s 2s කැපිලා යනවා. මෙතන තියෙනවා 4y ඍණ 3y. 4y ඍණ 3y කියන්නේ y. y සමානයි 2යි කියලා ආවා. එහෙනම් අපිට පුළුවන් y ව මේ ඕනිම සමීකරණ ආදේශ කරන්න. 1ට හෝ 2ට හෝ 3ට. 1ට ආදේශ කරොත් ලේසියි වගේ නේ. 1ට y ආදේශයෙන් බලන්න x ධන 2 වැඩි කිරීම y. x ධන 2යි y තියෙනවා. y වෙනුවට දානවා ආපු පිළිතුර y වෙනුවට 2 දානවා සමානයි 3යි. දැන් මේක සුළු කරන්න. 2ටත් 2 4යි. 4 අනිත් පැත්තට ගෙනිච්චාම කීයද? x සමානයි ධන 4ක් සමාන ලකුණින් අනිත් පැත්තට ගෙනියනවා. එතකොට ඍණ 4ක් බවට පත් වෙනවා. 3 ඍණ 4. එහෙනම් x සමානයි 3ෙන් ඍණ 4ක් ගියම ඉතුරු වෙනවා ඍණ 1ක්. පිළිතුර ඍණ 1යි. x සමානයි ඍණ 1යි. y සමානයි 2යි. 7 වගේ ගණික.
හරි. හරි ඊළඟ ගානේ උත්තර ටික තමයි දාලා තියෙනවා. හරි. මම තව විනාඩි දෙකක් දෙන්නම්. දෙවෙනි ගානත් හදන්න. දෙවෙනි ගානත් හදන්න. සමානයි 6යි. දෙවෙනි සමීකරණය. බලන්න. සංගුණක සමාන කරන්න දෙයක් තියෙනවද? x ගේ සංගුණකයේ පළවෙනි සමීකරණය 1යි, දෙවෙනි සමීකරණය 3යි. y ගේ සංගුණකය බලන්න. පළවෙනි සමීකරණය y ගේ සංගුණකය 1යි, දෙවෙනි සමීකරණය y ගේ සංගුණකය 1යි. එහෙනම් අඥාත දෙකෙන් එකක සංගුණක සමාන වෙලා තියෙනවා. හරි. අඥාත පද දෙකෙන් එකක සංගුණක සමානයි. එහෙනම් අපිට පළවෙනි පියවරේ දැන් කරන්න දෙයක් නැහැ. දැන් තියෙන දෙවෙනි පියවර. බලන්න. සංගුණක සමාන පදේ ලකුණු මොකක්ද වෙලා තියෙන්නේ? ලකුණු ඔන්න වෙනස් වෙලා. මෙයාගේ තියෙන ධන, මෙයාගේ තියෙන ඍණ. එහෙනම් ලකුණ වෙනස් නම් මොකද කරන්න ඕනේ? සුළු දෙයයි සමීකරණ දෙක එකතු කරන්න තියෙන්නේ. එහෙනම් එක ධන දෙකෙන් ගන්න මෙයාගේ පළවෙනි සමීකරණයේ වම් පැත්ත x ධන y. එයාට එකතු කරනවා දෙවෙනි සමීකරණය 3x ඍණ y දෙක ධන 6 සමානයි එක ධන 6. වරහණක් තියෙන්නේ ಗುಣ කරලා දාන්න ඕනේ. ධන ලකුණ වැඩි කරන්න ඕනේ. ධනෙන් වැඩි කරන්න ඕනේ 3x. ධන 3x වැඩි කිරීම කියන්නේ ධනම තමයි. ධනයි ඍණයි වැඩි කරාන් පස්සේ පිළිතුර ඍණ වෙන්න ඕනේ. ලකුණ වෙනස්නේ. එහෙනම් x ධන y මේ දෙක සුළු වුණාන් පස්සේ ධන 3x ඍණ y සමානයි 8යි. ධන y ට ඍණ y කපලා යනවා. x ට 3x එකතු වුණාන් පස්සේ 4x සමානයි 8යි. එහෙනම් 4ෙන් දෙපැත්තම බෙදන්න ඕනි. එතකොට එනවා x සමානයි 8 බෙදීම 4. x සමානයි 2යි කියලා එනවා. හරිද? ඔන්න x සමානයි 2යි කියලා පිළිතුර ආවා. එහෙනම් දැන් x ට පිළිතුර ආවා. y හොයාගන්න මොකද්ද කරන්නේ? මේ සමීකරණ දෙකෙන් එකකට x ආදේශ කරනවා. මම ආදේශ කරන්නම් එකටම. එකට x ආදේශයෙන් එකට x ආදේශයෙන් ගන්න x වෙනුවට දානවා 2යි කිය. x වෙනුවට 2 ධන y සමානයි පිළිතුර තියෙන 2යි කියලා. y සමානයි 2යි. එහෙනම් මේ y ව තනි කරගෙන 2 අනිත් පැත්තට ගෙනියන්න ඕනි. එහෙනම් 2 අනිත් පැත්තට ගෙනියනකොට සමාන ලකුණෙන් y සමානයි ධන 2 තියෙන්නේ 2 අනිත් පැත්තට ගෙනදී ඍණ 2 බවටපත් වෙනවා. එහෙනම් 2කින් 2ක් අඩු කරාන් පස්සේ y සමානයි 0යි කියලා පිළිතුර එනවා. එහෙනම් x ට ආව 2 සහ y ට ආව 3. ඔයාලා දාපු උත්තර ටික නිවැරදි වෙනවා. හරිද? හරි. හරි බලන්න ඊගාව ගන්න. 9යි x ඍණ 4යි y සමානයි 19. මම මෙයාව 1 කියලා ලකුණු කරගන්නවා. මෙයාව 2 කියලා ලකුණු කරගන්නවා. හරිද? දැන් බලන්න අපි මේ දෙන්න මොකද්ද සමාන කරගන්න ඕනි. බලන්න අපිට ඕනම් පුළුවන් x ගේ සංගුණකය සමාන කරගන්න කොහොමද? මෙතන x ට තියෙන්නේ 6. මෙතන x ට තියෙන 9. මේ දෙන්නගෙන් පොදු ගුණාකාරයක් එනවා 18. අපිට පුළුවන් මෙන්න මෙයාව 3ෙන් වැඩි කරලා 18 බවට පත් කරගන්න. මෙයාව 2කින් වැඩි කරලා 18 බවට පත් කරගන්න පුළුවන්. ඒ විදිහට x සමාන කරගන්න පුළුවන්. එහෙම නැත්නම් තව දරුවෙක්ට පුළුවන්, තව ළමයෙක්ට පුළුවන් y ගේ සංගුණකය සමාන කරන්න කොහොමද? මෙතන y ගේ තියෙනවා 5, මෙතන y ගේ තියෙනවා 4. දෙන්නටම පොදු මොකද්ද? 20. මෙයා 20 කරන්න පුළුවන් මේ සමීකරණය 4ෙන් වැඩි කරලා 4යි y 20 කරන්න පුළුවන් මේ මුළු සමීකරණයම 5න් වැඩි කරා නම් මම y ට ආස නැහැ මම කැමති x ට. එහෙනම් මම මොකද කරන්නේ? පළමු සමීකරණය වැඩි කරගන්නවා 3ෙන්. එතකොට x ට හැදෙනවා 18යි කියලා. දෙවෙනි සමීකරණය වැඩි කරගන්නවා 2කින්. එතකොට x ට හැදෙනවා 18යි කියලා. හරි. පළමු සමීකරණය වැඩි කරගන්නවා 3ෙන්. හා දෙවන සමීකරණය වැඩි කරගන්නවා 2කින්. හරි. පළමු සමීකරණය 3ෙන් වැඩි කරාම කීයද? ඔන්න මම මේ එකපාර දාන්න යනවා. පළවෙනි සමීකරණය මේ පද ඔක්කොම 3ෙන් වැඩි කරනවා.
6යි x 3න් වැඩි කරායින් පස්සේ 6 වරක් 3 18යි x 18යි x 5යි y 3න් වැඩි වුණාම 5 වරක් 3 15යි. ධන ලකුණ තියෙන්නේ ධන 15යි y සමානයි 5 වැඩි කරනවා 3න් 15යි. ඔන්න අලුත් සමීකරණයක් ආවා. එහෙනම් එයාට අපි ඉලක්කමක් දාගන්න ඕනේ. මන් දානවා එයාට 3 කියලායි. 1 දාලා 2 දාලා 3 දාලා නැහැනේ කාටවත්. දැන් මෙයාට 3 දාගන්නවා. ඊළඟට දෙවෙනි සමීකරණය දෙකෙන් වැඩි කරන්නලු. දෙකෙන් වැඩි කරනකොට මේ දෙකෙන් වැඩි කරනවා. මම දාගත්තේ. 9x තියෙනවා. 9x දෙකෙන් වැඩි වුණාන් පස්සේ 18යි x ඊළඟට දෙනවා ඍණ 4යි y. ඍණ 4යි y දෙකෙන් වැඩි වුණාන් පස්සේ ඍණ 8යි y සමානයි 19 දෙකෙන් වැඩි වුණාම 38යි. 19 වරක් 2 38යි. ඔන්න තව අලුත් සමීකරණයක්. එයාටත් අලුත් නම්බරයක් ඕනිනේ. අපි යාට දාමු 4 කියලා. ඔන්න දැන් මෙයාට 4 කියලා. දැන් බලන්න දෙවෙනි පියවර. සංගුණක සමාන පදවල ලකුණ බලන්න. සංගුණක සමානයි මේ දෙන්නගේ ලකුණත් සමානයි. එහෙනම් මොකද කරන්න ඕනේ? ලකුණ සමාන නම් වැඩි එක්කෙනාගෙන් අඩු එක අඩු කරන්න ඕනේ. එහෙනම් වැඩි එක්කෙනා 38ට අපිට පුළුවන් 4 වෙනි සමීකරණයෙන් 3 වෙනි සමීකරණය අඩු කරන්න. 4ෙන් 3 අඩු කරනවා. 4 ඍණ 3. ඔන්න. එහෙනම් 4 තියෙන පද ටික 18යි x ඍණ 8යි y ගෙන් අඩු කරනවා 3. තුන්වෙනි පදේ තුන්වෙනි සමීකරණේ සමාන ලකුණේ මේ පැත්තේ තියෙන ටික අපි වරහණක් දාලා එකටම ලියා ගන්න ඕනේ. 18යි x ධන 15යි y සමානයි 38 ඍණ 15. හරිද? 38 ඍණ 15. ඉඩමත් නිසා මම මේ පැත්තෙන් ලියන්නම්. දැන් ඔන්න මම මේකත් එකපාර ලියා ගන්නවා. 18 ඍණ 8යි y 18යි x ඍණ 8යි y ඍණ ලකුණෙන් 18යි x වැඩි කරනවා. ධන 18යි x ඍණෙන් වැඩි කරා ඍණ 18යි x ධන 15යි y ඍණෙන් වැඩි කරා ඍණ ධනයි ඍණයි ධනයි ඍණ එහෙනම් ඍණ 15යි y ගුණ කිරීමේදී වෙනස් ලකුණු ගුණ වුණාන් පස්සේ අවසාන පිළිතුර ඍණ වෙන්න ඕනි. මෙතන තියෙන ඉලක්කම ඍණ 1 තියෙන්නේ. මෙතන තියෙන්නේ ධන 15. එහෙනම් ඍණයි ධනයි වැඩි වුණාන් පස්සේ අවසාන පිළිතුර ඍණ වෙන්න ඕනේ. වෙනස් ලකුණු ගුණ කිරීමෙන් ලැබෙන අවසාන පිළිතුර ඍණ වෙනවා. සමාන ලකුණු වැඩි කිරීමෙන් ලැබෙන අවසාන පිළිතුර ධන වෙන්න ඕනේ. ඊගාට සමාන ලකුණෙන් අනිත් පැත්ත 38න් 15ක් ගියන් පස්සේ 23යි. 38 ඍණ 15 23යි. මෙතන ඍණ 18යි x තියෙනවා. එයාට කැපෙනවා ධන 18යි x. ඉතුරු වෙන්නේ මොනවද? ඉතුරු වෙන්නේ මොනවද බලන්න. ඍණ 8යි y ඍණ 15යි y. ඔන්න ඉතුරු වුණා ඍණ සංඛ්‍යා දෙකක්. 8යි ඍණ 15 සමානයි 23 කියලා තියෙනවා. ඍණ 8යි ඍණ 15 සමානයි 23යි. මේ ඍණ ගොඩකට තව ඍණ ගොඩක්. ඍණයි තමයි පද දෙකේම ලකුණු ඍණ නම් අවසාන පිළිතුරත් ඍණ වෙන්න ඕනි. ඍණ 8ක් තියෙන තැනකට වැටෙනවා තව ඍණ 15ක්. එහෙනම් ඍණ 8කට ඍණ 15ක් ආවයන් පස්සේ සම්පූර්ණ ගාන ඍණ 23යි y සමානයි 23 බාර හිතන්න මේ ඍණ කියන්නේ පොල් කියලා. හරිද? ඍණ කියන්නේ පොල් කියලා හිතන්න. එහෙනම් පොල් 8යි y තියෙනවා. තව තියෙනවා පොල් 15යි y. ඔක්කොම කීයද? ඔක්කොම පොල්නේ. ඔක්කොම පොල් 23යි y. පොල් කියලා එක අපි දැම්මේ ඍණ ලකුණේ. එහෙනම් මෙතන තියෙනවා ඍණ 8යි y ගොඩක්. මෙතන තියෙනවා ඍණ 15යි y ගොඩක්. එහෙනම් අවසානයේට තියෙන්නේ ඔක්කොම ටික ඍණයි නේ මෙතන තියෙන්නේ. එහෙනම් අවසාන පිළිතුරත් ඍණෙන්ම වෙන්න ඕනි. හරිද? ලකුණු සමාන වෙලාවදී එකතු කරද්දී ලකුණු දෙක සමානයි නම් මොකද කරන්න ඕනේ? මේ දෙක එකතු කරලා සමාන ලකුණු දාන්න ඕනේ. සමාන ලකුණු මේ තියෙන ලකුණු දාන්න ඕනේ.
එහෙනම් මෙතන තියෙන ඍණ 23යි y සමානයි 23යි කියලා. y තනි කරගන්න අපි මේ පැත්ත ඍණ 23න් බෙදනවා. එතකොට මොකද වෙන්නේ? මේ පැත්ත ඍණ 23න් බෙදනකොට මේ පස්සත් ඍණ 23න් බෙදන්න ඕනේ. මොකක්ද ලකුණු සම්මතිය? සමාන ලකුණු බෙදීමේදී හෝ ගුණ කිරීමේදී මොකද්ද වෙන්නේ? සමාන ලකුණු නම් ගුණ වෙන්නේ හෝ බෙදෙද්දී අවසාන බිඳුව ධන වෙන්න ඕනේ. එහෙනම් 23ට 23 ඍණ 23 ඍණ 23 කැපිලා ගිහිල්ලා අවසාන පිළිතුර ධන y වෙනවා. ಗುಣ වෙනකොටත් මොකද උනේ? සමාන ලකුණු ಗುಣ වුණා නම් අවසාන පිළිතුර ඍණ. බෙදෙද්දිත් ඒකම තමයි. අසමාන ලකුණු බෙදෙනවා නම් උඩ තියෙන ධන 23 යට තියෙන ඍණ 23. අවසාන පිළිතුර අසමාන ලකුණු බෙදෙනවා නම් කියන්නේ ධනයි ඍණයි බෙදෙනවා නම් හෝ ಗುಣ වෙනවා නම් අවසාන පිළිතුර ඍණ වෙන්න ඕනේ. එහෙනම් ඍණ 1යි 23ට 23 ඒවා 1යි 23 23 ඒවා 1යි. එක බෙදීම එක 1යි. එහෙනම් ඍණ 1යි y සමානයි ඍණ 1යි කියලා පිළිතුර ආවා. හරිද? y සමානයි ඍණ 1යි කියලා පිළිතුර ආව නම් අපිට හරි ලේසි. ඊගාට කරන් තියෙන මොකද්ද? එකට හෝ දෙකට හෝ තුන තියෙනවා. මෙතන හතරකුත් තියෙනවා. ওই හතරෙන් එකකට y ආදේශ කරන්නයි තියෙන්නේ. ඉතින් මොකද අපි මේවට ආදේශ කරන්න ඕනේ නැහැ y වෙයි. පොඩ්ඩක් ප්‍රමාණින් විශාල සමීකරණය. මෙයාවත් ගුණ කරලා තමයි අපි මේගොල්ලෝ හදාගත්තේ. එහෙනම් ලේසි මේකට අපි y ආදේශ කරනවා. ලේසි මේක මෙතන තියෙන විදිහට නම් එක මම එක කියලා ගන්නවා. හරි. එකට y ආදේශයෙන් එකට y ආදේශයෙන් එකට y ආදේශයෙන් බලන්න 6යි x ධන 5යි y. 5 වැඩි කිරීම y වෙනුවට දානවා එහෙනම් ඍණ 1. වරහණක් දාලා තමයි අපි හැමදේම ආදේශ කරන්නේ. y වෙනුවට ඍණ 1 දැම්මා සමානයි 5යි. හරි. දැන් මෙතන බලන්න වරහණක් තියෙන්නේ ධන 5 වැඩි කිරීම ඍණ 1. ධනයි ඍණයි වැඩි වුණාන් පස්සේ මොකක්ද අවසාන පිළිතුර? ධනයි ඍණයි වැඩි වුණාන් පස්සේ අවසාන පිළිතුර මොකක්ද? ධනයි ඍණයි වැඩි වුණා අවසාන පිළිතුර ඍණ වෙනවා. එහෙනම් 6යි x ඍණ 5 සමානයි 5 x තනි කරගන්න තියෙන දැන්. එහෙනම් ඍණ 5යි x අනිත් පැත්තට ගෙන ඍණ 5 සමාන ලකුණු අනිත් පස්සට ගෙනියද්දි ධන 5 බවටපත් වෙනවා. එතකොට 6යි x සමානයි 5 මේ අනිත් පස්සට ගෙනියද්දි ධන 5 බවටපත් වෙනවා. එහෙනම් 5 ධන 5 10යි. 6යි x තියෙනවා. x තනි කරගන්න මොකද කරන්නේ? x තනි කරගන්න මොකද කරන්නේ? x තනි කරගන්න 6ෙන් බෙදන්න ඕනි. එහෙනම් x සමානයි 5 ධන 5 10යි. 10 බෙදීම 6යි. හරි. x සමානයි 10 බෙදීම 6යි. එහෙම නැත්නම් තව දුරටත් සුළු කරලා x සමානයි 5 බෙදීම 3යි කියලා පිළිතුර ගන්න පුළුවන්. x සමානයි 5 බෙදීම 3යි. හරිද? ගැටලුවක් නැහැ නේද? ඔව්. හරි. හරි. මේ වගේ මේ විදිහ ගණන් තමයි දැන් ඔයගොල්ලන්ට ඉස්සරහට හදන්න තියෙනවා. අපි ඉස්සරහට පේපර්ස් කරනවා. මාසෙකට එක පේපර්ස් දෙකක් කරනවානේ. සතියකට සතියක් පේපරයක් කරනවා. එතකොට අපි මේ වගේ ගණන් තව ඉස්සරහට ගොඩක් සාකච්ඡා කරනවා. දැන් මේ තියෙන රටාවෙන් මිදිලා අපි පොඩ්ඩක් වෙනස් රටාවේ ගානකට යමු. හරිද? මේ වගේ ගණන් නෙවෙයි පුතේ. O level exam එකට ඔයගොල්ලෝ ටියුට් වලට එන්නේ. මොකද්ද කරන්න ඕනේ? දැන් මෙතෙන්දී නම් මම දුන්නා ඔයගොල්ලන්ට සමගාමී සමීකරණ යුගල දෙක. හරිද? එක්සෑම් එකේදී දෙන්නේ නැහැ සමගාමී සමීකරණ යුගලේ. මොකද්ද කරන්න ඕනේ? අපි සමගාමී සමීකරණ යුගලය හදා ගන්න ඕනේ. හරිද? අපි හදා ගන්න ඕනේ ඒගොල්ලෝ දෙනවා ඡේදයක්. දත් ඇතුළත් ඡේදයක් දෙනවා. ඒකට අපි කරන්න ඕනේ ඒ ඡේදය බලලා සමගාමී සමීකරණ යුගලය ගොඩනගා ගන්න ඕනේ. හරිද? එහෙම සමගාමී සමීකරණ ගොඩනගා ගන්න ආකාරය අපි ඉස්සරහට ට්‍රේනින් කරමු. එතකන් දැන් ඔයගොල්ලන්ට පැහැදිලි සමගාමී සමීකරණ යුගලේ විසඳන්නේ කොහොමද කියලා.
හරිද? දැන් විසඳන පාර්ට් එක හරි. දැන් අපි සමගාමී සමීකරණ ගොඩනගන පාර්ට් එක තමයි යන්න ඕනේ. හරිද? ඊට පෙර ගොඩනගා ගන්නත් කලින් අපි තව ගානක් හදලිමු. ගොඩනගන ආකාරය බලන්න කලින් හරි බලන්න සමීකරණ දෙක මොකද්ද? දැන් කලින් තිබ්බේ සංගුණක පූර්ණ සංඛ්‍යා. ඒ කියන්නේ xj yj සංගුණක වලට දීලා තිබ්බේ පූර්ණ සංඛ්‍යා නේද? සංගුණක සඳහා දීලා තිබ්බේ පූර්ණ සංඛ්‍යා. දැන් තියෙන මොනවාද? භාග සංඛ්‍යා. ගැටලුවක් නෑ අර පියවර ටිකම තමයි අපි මොකද කරන්නේ සංගුණක සමාන කරගන්න ඕනේ. මෙතන සංගුණක සමාන කරන්න දෙයක් තියෙනවද? A ගේ නම් සංගුණක සමාන නෑ. නමුත් B ගේ සංගුණක සමානයි. B ගේ පළවෙනි සමීකරණය මම මෙයා කියලා ගන්නමු. පළමු සමීකරණ දෙවෙනි සමීකරණ අපි ලකුණු කරා. ඊළඟට B ගේ තියෙන්නේ 3 1 සහ මෙයාගේ තියෙන්නේ 3 1යි. එහෙනම් පළවෙනි පියවර අපි කරගන්න ඕනේද? නෑ. මේ දෙන්නගෙම සංගුණක සමාන වෙලා තියෙනවා. හරිද? සංගුණක සමානයි. එහෙනම් ඊළඟට කරන්න ඕනේ සමාන සංගුණක වල ලකුණු බලන්න ඕනේ. සමාන සංගුණක වල ලකුණු බැලුවොත් ලකුණුත් වෙනස්. එහෙනම් මොකද කරන්න ඕනේ? සමාන සංගුණක වල මෙයාගේ තියෙන්නේ B ගේ ධන 3න් 1. මෙයාගේ තියෙන්නේ ඍණ 3න් 1. සංගුණක වල ලකුණු වෙනස් නම් මොකද කරන්නේ? හරිම ලේසි. සමීකරණ දෙක එකතු කරන් තියෙන්නේ. හා. එහෙනම් එක ධන දෙක එකතු කරමු. බලන්න සමාන ලකුණේ මේ පැත්ත. 3න් 5 sorry 5න් 3යි A ධන 3න් 1යි B. මෙයාට එකතු කරන්න ඕනි. අපි වරහනක් දාගෙන එකතු කරමු. 2න් 1යි A ඍණ 3න් 1යි B සමානයි 3 ධන 8. දැන් පුතේ මෙහෙමයි. මේ දෙන්නගේ සංගුණක සමාන වෙලා සමාන සංගුණක වල ලකුණු වෙනස් වුණ වෙලාවට එකතු කරන්න තියෙන්නේ. එතකොට ලොකු එකද මුලින් එකතු කරන්නේ පොඩි එකද මුලින් එකතු කරන්නේ. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. හරිද? ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. අපි ලොකු එකෙන් පොඩි එක අඩු කරගෙනම කරන්නේ අර අඩු කරන අවස්ථාවේදී විතරයි. මොකද එහෙම නැත්නම් අපිට ඍණ පිළිතුරක් සහිත පිළිතුරක් තමයි එන්නේ. අපිට ඒක ඍණයෙන් බෙදලා ආයි ධන කරගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හරිද? ඒ ගැන හිතන්න එපා. දැන් බලන්න මේ වරහන සුළු කරගන්නවා මම. 5න් 3යි A ධන 3න් 1යි B ධන ලකුණක් තියෙන්නේ. ධන ලකුණකින් මේ වරහන සුළු කරාන් පස්සේ මේගොල්ලෝ තියෙන ලකුණු වෙනස් වෙන්නේ නැහැ කියලා ඕගොල්ලන්ව තේරෙන්න ඕනි. හරිද? දැන් තේරිලා ඇති අපි මෙච්චර ගණන් හැදුවානේ. එතකොට ධන ලකුණෙන් වැඩි කරා කියලා මේගොල්ලෝ ලකුණ මාරු වීමක් වුනේ නැහැ. එහෙනම් ධන මෙයාගෙන් වැඩි කරාන් පස්සේ ධන භාගයයි ඒ ධන ඍණෙන් වැඩි වුණාන් පස්සේ ලකුණු වෙනස්නේ. එහෙනම් ඍණම තමයි පිළිතුර එන්නේ. ලකුණු වෙනස් නම් ගුණිතයේදී ඍණ ලකුණක් තමයි අවසාන පිළිතුරට එන්නේ. 3න් 1යි B සමානයි 3 ධන 8 11යි. දැන් බලන්න මෙතන තියෙනවා 3න් 1යි B එයාගේ ඍණ. ඍණ 3න් 1යි B ට ධන 3න් 1යි B කැපිලා යනවා. ඊළඟට තියෙනවා A. හරිද? A ඇතුළත් පද ඉතුරු වෙලා තියෙනවා. 5න් 3යි A ධන 2න් 1යි A සමානයි 11යි කියලා. දැන් තියෙන භාග සුළු කිරීම බලන්න. වෙනස් භාග දෙකක් තියෙනවා. අපි එහෙනම් කරන්න ඕනේ මොකද්ද? පොදු හරයක් ගන්න ඕනේ. 5ටයි 2ටයි පොදු හරය මොකද්ද? 10. 5 2කින් වැඩි කරලා 10 බවට පත් කරගන්නවා. 2 5න් වැඩි කරලා 10 බවට පත් කරගන්නවා. එහෙනම් මෙයාව අපි වැඩි කරගන්න ඕනේ උඩයි යටයි 2කින්. 5න් 3යි A ධන 2කින් 1යි A සමානයි 11යි. මේ දෙන්නටම පොදු හරයක් අපි ගන්න ඕනේ. ඒ සඳහා මෙයාව 2කින් වැඩි කරගන්න ඕනේ. මෙයාව 5න් වැඩි කරගන්න ඕනේ. හරය වැඩි කරේ සංඛ්‍යාවම ලවයත් වැඩි කරන්න ඕනේ. මෙයාවත් 2කින් වැඩි කරගන්නවා. මෙයාවත් 5න් වැඩි කරගන්න ඕනේ. පොදු හරයාව 10යි කියලා. මෙයාට තියෙනවා දෙවරක් 3 6යි. A ධන A වරක් 5. 5යි A සමානයි 11යි. 6යි A ධන 5යි A 11යි A බෙදීම 10 සමානයි 11යි.
දැන් ඒව තනි කරගන්නයි ඕනේ. ඒව තනි කරගන්නකොට 10 හරස් ගුණිත කරලා මේ පැත්තට ගෙනවා 11ව බෙදීමක් විදියට සමානලා ගොන්න අනිත් පස්සට එන්න ඕනි. එහෙනම් A සමානයි 11 වැඩි කිරීම 10 බෙදීම 11. 11ට 11 එකයි. A සමානයි 10යි කියලා ආවා. A සමානයි 10යි කියලා ආවා. එහෙනම් ඒව එකට හෝ දෙකට ආදේශයෙන් අපිට පුළුවන් B සඳහා පිළිතුරක් ලබා ගන්න. ඒව එකට හෝ දෙකට ආදේශයෙන්. හරිද? ඒව එකට හෝ දෙකට ආදේශයෙන් B සඳහා පිළිතුරක් ලබා ගන්න පුළුවන්. මම ආදේශ කරන්නම් එකට A ආදේශයෙන්. එකට A ආදේශයෙන් බලන්න. එකට A ආදේශයෙන් A වෙනුවට දානවා 10. එහෙනම් 5න් 3 වැඩි කිරීම A වෙනුවට 10. 10 ධන 3න් 1යි B සමානයි 3යි. මේ ප්‍රකාශනය සුළු කරා නම් අපිට B හොයා ගන්න පුළුවන්. බලන්න මෙතන 5ට 5 1යි 10ට 5 2යි. 3 වරක් 2 6යි. 6 ධන 1 බෙදීම 3යි B සමානයි 3යි. මේ 6 අනිත් පැත්තට ගෙනියනවා. එහෙනම් මෙතන තියෙන ධන 6 සමාන ලකුණින් අනිත් පස්සට ගියද්දී ඍණ 6 බාටපත් වෙනවා. එහෙනම් 3න් 1යි B සමානයි 3 ඍණ 6. එහෙනම් 3න් 1යි B සමානයි ඍණ 3 බවට පත් වෙනවා. ඇයි? ඍණ 6ක් තියෙන්නේ මෙතන ධන 3ක් තියෙන්නේ. ධන 3කට ඍණ 3ක් කැපිලා ගිහිල්ලා ඍණ 3ක් ඉතුරු වෙන්න ඕනි. ධන 3ට ඍණ 6න් ඍණ 3ක් කැපිලා යනවා. ඍණ 3ක් ඉතුරු වෙනවා. මෙතන තියෙනවා B බෙදීම 3යි. මේකෙන් කියන්නේ B බෙදීම 3යි කියන එකනේ. එහෙනම් B ව තනි කරගන්න 3 හරස් ගුණිතයක් දාලා අනිත් පස්සට ගේනවා. එහෙනම් B සමානයි ඍණ 3 වැඩි කිරීම 3. ඍණ 3 වැඩි කිරීම ධන 3. අසමාන ලකුණු ගුණ වෙනවා නම් මොකද වෙන්නේ? අවසාන පිළිතුර ඍණ වෙන්න ඕනේ. එහෙනම් අවසාන පිළිතුර ඍණ 3 වරක් 3 9යි. B සමානයි 9යි කියලා පිළිතුර ආවා. හරිද? B සමානයි 9යි කියලා පිළිතුර එනවා. හරි. ඊගාවට අපිට තියෙන්නේ දැන් අද දවසේදී අපි සාකච්ඡා කරලා ඉවර කරා සමගාමී සමීකරණ යුගලයක් අපිට දීලා තිබ්බයන් පස්සේ කොහොමද පියවර දෙකකින් එයාව විසඳගන්නේ කියලා. හරිද? සමගාමී සමීකරණ කියන්නේ මොකද්ද? ඇයි සමගාමී සමීකරණ ගොඩනගාගන්නේ? සහ පියවර දෙකකින් සමගාමී සමීකරණ විසඳන ආකාරය අපි අද ඉගෙන ගත්තා. හැබැයි දැන් එක්සෑම් එකට අපිට සමගාමී සමීකරණ දෙකක් මෙහෙම අමුවෙන් දෙන්නේ නැහැ. හරිද? මේ විදිහට ගෙඩි පිටින් සමගාමී සමීකරණ දෙකක් එක්සෑම් එකට දෙන්නේ නැහැ. මොකක්ද ඒගොල්ලෝ දෙන්නේ? දිග ඡේදයක් දෙනවා. අපි මොකද්ද කරන්න ඕනි? ওই ඡේද කියවලා සමගාමී සමීකරණ දෙකක් අපි ලියාගෙන ඒක විසඳගෙන යන්න ඕනි. ඒක විසඳගෙන ගිහිල්ලා Aට Bට හෝ Xට Yට උත්තර ගන්නවයි තියෙන්නේ. එහෙනම් මුදේ ලබන සතිය අපි කතා කරනවා කොහොමද සමගාමී සමීකරණ දෙකක් ගොඩනගාගෙන අපි විසඳන්නේ කියලා. හරිද? එක්සෑම් එකට එන්නේ කොහොමද? සමගාමී සමීකරණ දෙකක් ගොඩනගාගෙන විසඳන්න. දැන් අද මම කතා කරා සමගාමී සමීකරණ විසඳන ආකාරය. දැන් ලබන සතියේ අපිට ඉතුරු වෙන්නේ මොකද්ද? සමගාමී සමීකරණ දෙකක් ගොඩනගාගෙන විසඳන ආකාරය. අපි ලබන සතියේ සමගාමී සමීකරණ ගොඩනගන ආකාරය කතා කරලා මෙච්චර කාලයකට එක්සෑම් එකට ආපු ගණන්ම ප්‍රැක්ටිස් කරමු. හරිද? එහෙනම් මට කියන්න අද පාඩම තේරුණාද කියලා? හරි. එහෙනම් අදට අපි ඉවර කරනවා. මම මේක රෙකෝඩින් එකක්